අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඔන්න අරන් ආවේ chocolate biscuit වලින් රසම රස chocolate biscuit mousse එකක් හදන විදිය මෙන්න මේ වගේ. ගොඩක් රස ගොඩක් ලීසියෙන් හදාගන්න පුළුවන් මේ biscuit mousse එකට මෙන්න මේ biscuit එක තමයි අද මම පාවිච්චි කරන්නේ. මෙන්න මේ දේවල් තමයි මේ recipe එකට අවශ්‍ය වෙන්නේ. එහෙනම් දැන් බිස්කට් මෝස් එක හදන්න කලින් මේ බිස්කට් වල තියෙන මේ අයිසින් ටික අපි අයින් කරගන්න ඕනේ. මම මෙතන පාවිච්චි කරන්නේ ඕරියෝ බිස්කට් වගේ බිස්කට් එකක්. ඕරියෝ බිස්කට් එක නන් නෙමෙයි. ඒ වගේ බිස්කට් එකක්. මෙතනදී ඔයාලට මේ වගේ මැද අයිසින් තියෙන ඕනම චොක්ලට් බිස්කට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මැද චොක්ලට් තිබ්බත් වැනිලා තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. බිස්කට් ටිකෙන් අයිසින් ටික වෙන් කරගත්තට පස්සේ අපි මේක ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳ පවුඩර් එකක් වෙනකන් ග්‍රයින්ඩ් ගත්තට පස්සේ මේක මේ වගේ පැත්තකින් තියාගන්න. ඊළඟට චොක්ලට් බිස්කට් මෝස් එක දාන භාජනයට බටර් ටිකක් ගාලා මේ වගේ පැත්තකින් තියාගන්නවා. දැන් එහෙනම් අපි චොක්ලට් බිස්කට් මෝස් එක හදන්න පටන් ගමු. භාජනයක් ලිපෙන් තියලා ඒකට කිරි ටික මේ වගේ මම දාගන්නවා. දාගත්ත කිරි ටිකක් රත් වීගෙන එද්දී බිස්කට් එකෙන් අපි වෙන් කරගත්ත මේ අයිසින් ටික දාලා මේ අයිසින් ටික හොඳට දිය වෙනකන් හොඳට මේක අපි කලවම් කරගන්න ඕනේ. මේ වෙද්දිත් ගින්දර අඩු මට්ටමක තමයි තියෙන්නේ. ගින්දර වැඩි කරගන්න එපා. අපි ගින්දර අඩුවෙන් තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟට පවුඩර් කරගත්ත බිස්කට් කුඩු ටිකත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේ මූස් එක හදාගන්න සීනි පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි පාවිච්චි කරන මේ බිස්කට් එකේ ගොඩාක් පෙන් රස ගතිය තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක්වත් සීනි මේකට පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේකට වැනිලා ටික එකතු කරලා ටිකක් කලවම් කරගන්නවා. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ කෝන් පිටි ටික. කෝන් පිටි ටික දාලා හොඳට මේක කලවම් කරගන්නවා. කෝන් පිටි දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් අපේ මේ මිශ්‍රණය තියෙන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් ලිප ඕෆ් කරලා අපි ලිපෙන් මේක අයින් කරගන්නවා. දැන් කලින් ලෑස්ති කරලා තියාගත්ත අපේ මේ භාජනයට මේ වගේ මිශ්‍රණය අපි දාගන්න ඕනේ. භාජනයට මේ වගේ දාගත්තට පස්සේ පොඩි වෙලාවක් යන්නත් ඉස්සෙල්ලම උඩ වෙනම ලේයර් එකක් විදියට මේක සෙට් වෙන්න ගන්නවා. ඒ වෙලාවේදී මම මේක මේ වගේ අපි පාවිච්චි කරන්න ගත්ත බිස්කටුයි ඒ අයිසින් එකයි පාවිච්චි කරලා මේ වගේ ටිකක් ලස්සන කරගත්තා. අපිට මේක කැමති විදියට මේක ලස්සන කරගන්න පුළුවන්. අපි දැන් මේක හොඳට නිවුණාට පස්සේ පැය දෙකකට මේක ෆ්‍රිජ් එකේ දාගන්නවා. පැය දෙකකට පස්සේ අපේ චොක්ලට් බිස්කට් මූස් එක තමයි මේ තියෙන්නේ. අපි දැන් එහෙනම් මේකෙන් කෑල්ලක් අරගෙන බලමු. පේනවනේ මේ චොක්ලට් බිස්කට් මූස් එකේ උඩ කොටස වෙනම ලේයර් එකක් විදිහට තමයි මේ වගේ සෙට් වෙලා තියෙන්නේ. අපි ෆ්‍රිජ් එකට දාගන්න කලින්ම මේ වගේ හොඳට මේක සෙට් වෙනවා. අපි ෆ්‍රිජ් එකට දාගත්තට පස්සේ තව ටිකක් ඉතින් මේක මේ වගේ ලස්සන වෙලා එනවා. මේ තියෙන්නේ ඔන්න අපි හදාගත්ත චොක්ලට් බිස්කට් මූස් එක. පොඩි වෙලාවකින් ගොඩාක් රසට හදාගන්න පුළුවන් රසම රස චොක්ලට් බිස්කට් මූස් එකක් තමයි මේක. ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. මේක හරිම රසයි. අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.